Hello boys and girls, ඉතින් මොකද එන්නේ ඔන්න ඉතින් අදටට ඇවිල්ලා ඉන්න ආලොත් මොලොත් ඉඩක් කරගෙන. ඉතින් මචං channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න මම දාන වීඩියෝ හැමදාම බලන්න. ඒ වගේම channel එක like කරලා comment කරලා share පාරවල් තමයි නේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු. Oh man, I should have. ඉතින් boys අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ game එකේ මචං news එකක් දීලා තියෙනවා. ඉතින් අලුත්ම news එකක්. හැමෝටම වැදගත් news එකක් ඉතින් මේක. ඒක තමයි ඉතින් බලන්න යන්නේ. ඉතින් මචං ඊට කලින් මචං අපිට weapon update ටිකක් එහෙම දෙන්න තියෙනවා. ඉතින් ලබන update එකකින් ඉතින් OP50 update එකේ ඉතින් ඒ ටිකත් බලමු. මේ ඉතින් game එකේ මෙන්න මේ දේවල් බලන්න පුළුවන්. weapon ටික update කරනවා කියලා තියෙනවා. ඉතින් please skip කරන්න නැතුව වීඩියෝ බලන්න. ඔයාලට අනිවාර්යෙන් දැනගන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් මචං අපිට ඉතින් ගරිනෙන් ඔන්න විදිහට M82B damage 106ක් වැඩි කරනවා කියලා දෙනවා. ammo penetration එක 110ක් වැඩි කරනවා කියලා දෙනවා. ඉතින් range එක 120ක් වැඩි කරනවා කියලා දෙනවා. ඉතින් වාසියක් තමයි. ඉතින් මචං මේ දුර එහෙම ඉතින් ගහන්න පුළුවන් range එක කියන්නේ දුර. ඒක ඉතින් පාරක් තමයි ඉතින්. ඒත් එක මචං M590 වෙන විදිහට headshot fall off range එක 115කින් වැඩි කරනවා කියලා දෙනවා. ඒ කියන්නේ headshot වදින දුර ප්‍රමාණය වැඩි කරනවා කියලා දිනවා මචං. ඉතින් weapon switch speed එකත් ඉතින් 120කින් වැඩි කරනවා කියලා දිනවා. ඉතින් ඔයාලට ඉතින් weapon එක ලේසියෙන්ම වේගෙන් මතට අරගෙන වේගෙන්ම ගහන්න පුළුවන් ඉතින් headshot එක. ඕන තරම් ඉතින් දුරත් වැඩි වෙනවා කියන්නේ ඉතින් පහරක් තමයි ඉතින්. ඉතින් මචං ඒ විදිහට ඒ වගේම මෙන්න විදිහට MP40 එකත් ඉතින් මචං ammo penetration එක 110ක් වැඩි කරනවා කියලා දිනවා. ඒත් එකම accuracy 105කින් වැඩි කරනවා කියලා දිනවා. weapon switch speed එකත් ඉතින් 125ක් වැඩි කරනවා කියලා දිනවා. ඉතින් accuracy කියන්නේ මචං ඇඟට වදින ප්‍රමාණය කියන්නේ අර අපි පාර shot එක මචං මේ ඇඟෙන් එළියටත් වදිනවානේ. අන්න ඒක ඇඟට ගල්ලා අල්ලන එක තමයි ඉතින් මේ accuracy කියලා කියන්නේ. ammo penetration කියන්නේ ඉතින් මචං මේක මොකද්ද? ආම එකට වදින විදිහ ඉතින් ආම එකට වදින විදිහ 110කින් වැඩි වෙනවා. ඉතින් ආමරේ කුඩු පට්ටම් කරලම දැම්ම හැකි. ඊට පස්සේ මචං මෙන්න මේක ඉතින් පාරක් තමයි ඉතින් MP40 මේ MP40 මෙතන වැඩි කරනවා කියන්නේ ඉතින් අපිට ගහන්න පුළුවන් ඉතින් ළඟ එහෙම ඉතින් nothing ඉතින් MP40 ඔලු පැලිය හැකි ඉතින් ළඟ පැලිය හැකි ඔලු අපිට තියෙනත් වැඩි කරලා තියෙන හින්දා ඊට පස්සේ මෙන්න shield gun nerf කියලා එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඔකට damage 105ක් අඩු කරනවා. ඒ වගේම shield damage reduction එක 105කින් අඩු කරනවා කියලා තියෙනවා. ඉතින් මේක අපිට බලා ගන්න වෙන්නේ මචං game එක OP50 update එකෙන් පස්සේ ආවට පස්සේ තමයි ඉතින් හරියට මාත් දන්නේ නැහැ සීන් එක. ඉතින් මචං මෙන්න විදිහට parallel gun skin gun එක තියෙනවා නේද මචං. එන්න එක 1600 1500 තමයි තිබිලා තියෙන්නේ. 1600 වෙනවා CS match වල. ඉතින් CS match වල shop එකේ මෙන්න විදිහට 1600 දෙනවා. ඊට පස්සේ M500 යනවා මචං 1500 තිබිලා තියෙන්නේ. ඒකත් 1600 වෙනවා. මේ විදිහට ඉතින් අපිට ඒකත් බලා ගන්න පුළුවන්. ඒත් එකම ඉතින් මචං ප්‍රයිස් එක අඩු වෙනවා මචං. charge blaster එකේ 1600 තිබිච්ච එක 1500 වෙනවා මචං. ඒත් එකම shorty 1900 තිබිච්ච එක 1800 වෙනවා. woodpecker එකේ 1800 1800 වෙනවා මචං. මේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකත් බලා ගන්න පුළුවන් ඔයාලට. මේ woodpecker එක මචං 2000 තිබිච්ච එක තමයි 1900 වෙන්නේ. ඉතින් මේකත් ඉතින් පාරක් තමයි ඉතින් අපිට වාසියක්. මේ ගේම් එකේ ඉතින් shorty ගහන කට්ටිය ඉතින් වැඩි. ඉතින් shorty එහෙම ගන්න පුළුවන් අඩුවට. ඒක මචං M24 එකට ඉතින් level 2 එක ගන්න පුළුවන් මචං 1600ට අප්ඩේට් එකෙන් පස්සේ මචං. ඊට පස්සේ ඉතින් level 3 දා ගන්න මචං ඔයාලට coin 600කින් පුළුවන්. ඉතින් මේකත් වාසි ඉතින් ගේම් එකේ මේක ගහන මේ ගන්න එක ගහන කට්ටියට. ඒත් ඒක මචං මේ විදිහට shop එකේත් අප්ඩේට් වෙනවා මචං. shop එකට මචං මේ විදිහේ level 2 skin මේ level 2 ගන්න එක එනවා මචං coin 600ට දෙපාරක් buy කරන්න පුළුවන් ඔයාලට. මේක එක match එකකදී MP40 එකක් එනවා මචං shop එකට BR වල මේ 400කට coin 400කට එනවා 5 පාරක් buy කරන්න පුළුවන්. ඒත් එක මචං max 7 එකත් ඔයාලට එනවා coin 200 ගන්න පුළුවන් ඉතින් ඔයාලට max 7 එක. ඉතින් වාසි ඉතින් මේ MP40 max 7 එහෙම ඉතින් BR එකේ පැලිය හැකි. ඉතින් max 7 එක මචං 5 පාරයි buy කරන්න පුළුවන්. ඉතින් වාසි ඉතින් මේ පාර අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් කරගෙන ගොඩක් දේවල් ඉතින් ගේම් එකට දෙනවා. ඉතින් හැමෝම මේවට රෙඩි වෙලා ඉන්න. ඉතින් මචං මම නිවුස් එක ගැන කියවනේ මෙන්න මේ විදිහට තමයි නිවුස් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට AO access sign කරනවා කියලා දිනවා මචං. ඉතින් OP50 අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් මේ ජූනි 24ට මේ අපිට අප්ඩේට් එක එනවා. අප්ඩේට් එකෙන් පස්සේ මචං මේක අයින් කරනවා කියලා දිනවා. දැන් ඔයාලා AO access දාලා තිබ්බ කට්ටිය ඉන්නවනේ මචං. මම ඔයගොල්ලන්ට වෙන දේ මම කියන්නම් ඉතින්
ඒගොල්ලොන්ට ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. යාලා ඒව ඇක්සස් දාලා තියෙනවා කියනකො දැන් මාස ගානකට උනා. මේ මාස ගානම ඉතින් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ මචං. ඉතින් ඔයාලා දැන් මේ ජූනි 24 ට මචං මේක අයින් කරන්නේ. ඔයාලට ඒව ඇක්සස් ගොඩක් කල් තියාගන්න ඕන. ඉතින් දැම්ම ඉතින් ජෙම් ටිකක් දාගෙන මේ ඒව ඇක්සස් වැඩි කරලා තියාගන්න. ඉතින් මේ අද වීඩියෝ එකේ මචං ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඉතින් හැමෝටම ජය වේවා.